LKS දෙක ගිනුම් කරන ලෝකය ගැන කතා කරනකොට මේක තමයි ඕනෑම ව්‍යාපාරයක තියෙන තොග එහෙමත් නැත්නම් ඉන්වෙන්ටරි එකේ වටිනාකම තීරණය කරන නීති පොත. ඉතින් අද අපි කරන්න යන්නේ මේ නීති පොතේ පිටු පෙරලලා ඒකේ තියෙන දේවල් සරලව තේරුම් ගන්න එක. හොඳයි අපි මෙහෙම ප්‍රශ්නයකින් පටන් ගමුකෝ. හිතන්නකෝ කුළුබඩු ಜಾති ගොඩකින් පිරිච්ච ගබඩාවක්. දැන් කවුරු හරි ඇහුවොත් ඒකේ ඇත්තම වටිනාකම කීයද කියලා අපි ඒක ගණනය කරන්නේ කොහොමද? අන්න ඒ ප්‍රශ්නේ තමයි භාණ්ඩ තක්සෙරුව කියන සංකල්පය තේරුම් ගන්න හොඳම ආරම්භය. අපි කෙලින්ම මේ ප්‍රමිතිය හරයටම යමු. බලන්න LKS දෙකේ ප්‍රධානම අරමුණ හරිම සරලයි. ඒ තමයි අපි භාණ්ඩයක් ගත්තම ඒකේ පිරිවැයෙන් කොච්චරක්ද වත්කමක් විදිහට අපේ ගිණුම් පොත්වල තියාගන්නේ සහ ඒ වත්කම කවදාද වියදමක් අපි කියනනේ විකුණුම් පිරිවැය කියලා. ඒ බවට පත් වෙන්නේ කියන එක හරියටම තීරණය කරන එක. හොඳයි. මේ නීති ටික වැදගත් වෙන්නේ ඇයි කියලා හරියටම තේරුම් ගන්න අපි මේ විග්‍රහය පුරාවට කරුණු ටිකක් පිළිවෙලකට බලමු. මුලින්ම භාණ්ඩ කියන්නේ මොනවද කියලා අර්ථ දක්වලා ඊළඟට ඒ වගේ පිරිවැය ගණනය කරන හැටි වටිනාකම අඩු වුණාම මොකද වෙන්නේ සහ අවසානයේදී මේ හැමදේම ලෝකෙට වාර්තා කරන්නේ කොහොමද කියන එක දක්වාම අපි යනවා. හරි එහෙනම් පළවෙනි පියවර ඕනෑම දෙයක් ගැන ගැඹුරින් කතා කරන්න කලින් ඒකේ නිල අර්ථ දැක්වීම මොකක්ද කියලා අපි හරියටම දැනගෙන ඉන්න ඕන. ඉතින් LKS2 ප්‍රමිතියක අනුව ඇත්තටම භාණ්ඩ කියන්නේ මොනවටද? LKS2 ඒ 6 වෙනි ඡේදයේ කියන විදිහට භාණ්ඩ කියන්නේ එක දෙයක් නෙමෙයි. ඒක කොටස් 3කට බෙදෙන වත්කම් වර්ගයක්, විකුණන්නම තියාගෙන ඉන්න දේවල්, හදමින් පවතින දේවල් සහ මොනවා හරි හදන්න පාවිච්චි කරන අමුද්‍රව්‍ය. මේ තුන් වර්ගයම භාණ්ඩ කියන ගණයට තමයි වැටෙන්නේ. අපි මේක තේරුම් ගන්න සිලෝන් ස්පයිස් ක්‍රාෆ්ටර්ස් කියලා කුළුබුඩු ව්‍යාපාරයක් උදාහරණයට ගමු. ඕන් ගාව තියෙන කහ කෑලි, කොත්තමල්ලි යට වගේ දේවල් තමයි අමුද්‍රව්‍ය. කුඩු කරලා මිශ්‍ර කරලා ඒත් තාම පැකට් නොකරපු කරපිංචාකුඩු තමයි නිපදෙමින් පවතින භාණ්ඩ. අන්තිමට ලේබල් ගහලා සීල් කරලා විකුණන්නම ලෑස්ති කරපු බෝතල් තමයි නිමි භාණ්ඩ වෙන්නේ. දැන් පැහැදිලි නේද? හරි. භාණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා අපි දැන් දන්නවා. දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ශේෂ පත්‍රයේ ඒකේ වටිනාකම කීයද කියලා සටහන් කරන්න කියන එක. ඒකද අපි ඒකේ සැබෑ පිරිවැය හොයා ගන්න ඕන. මතක තියාගන්න ඒක නිකම්ම අපි ඒකට ගෙවපු මිල විතරක් නෙවෙයි. බලන්න භාණ්ඩයක සම්පූර්ණ පිරිවැය හැදෙන්නේ මේ ප්‍රධාන කොටස් තුන එකතු වෙලා. මුලින්ම මිලදී ගැනීමේ වියදම්, ඊළඟට ඒක වෙනස් කරන්නේ කියන්නේ නිෂ්පාදනය කරන්න යන වියදම්, අන්තිමට ඒක විකුණන්න පුළුවන් තැනට ගේන අනිත් හැම වියදමක්මත් මේකට එකතු වෙනවා. මේ කොටස් තුනෙන් අර දෙවෙනියට තිබ්බ අමුද්‍රව්‍යයක් අරගෙන ඒකේ නිමි භාණ්ඩයක් බවට පත් කරන පරිවර්තන පිරිවැය කියන කොටස තමයි ගොඩක් වෙලාවට සංකීර්ණම වෙන්නේ. අපි ඒ ගැන ටිකක් ගැඹුරට ගෙහින් බලමු. ඔව් පරිවර්තන පිරිවැය ඇතුලේ පොදු කාර්ය පිරිවැය කියලා දෙයක් තියෙනවා. ඒකත් වර්ග දෙකයි. නිෂ්පාදනය කොච්චර කළත් වෙනස් වෙන්නේ නැති වියදම්. හරියට කර්මාන්ත ශාලාවේ කුලිය වගේ ඒවා ස්ථාවරයි. නිෂ්පාදනය වැඩි වෙනකොට වැඩි වෙන වක්‍ර අමුද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය වගේ දේවල් විචල්‍යයි. මෙන්න හරිම තීරණාත්මක කාරණයක්. 13 වෙනි ඡේදයේ කියන විදිහට අර ස්ථාවර පොදු කාර්ය පිරිවැය නිෂ්පාදනයේ ඒකකවලට බෙදලා දෙන්න ඕන කම්හලේ සාමාන්‍ය ධාරිතාව පදනම් කරගෙන. ඒ කියන්නේ යන්ත්‍ර පාවිච්චි කරන පැය ගාන, ශ්‍රමිකයන් වැඩ කරන පැය ගාන වගේ ක්‍රමානුකූල පදනමක් මත මේක කරන්න ඕන. මේකේ තේරුම තමයි නිෂ්පාදනයේ අඩු කාලයක එක භාණ්ඩයකට යන පිරිවැය කෘත්‍රිමව වැඩි කරලා පෙන්වන්න මේ නීතියෙන් ඉඩක් දෙන්නේ නැහැ. හොඳයි. දැන් අපි බලමු භාණ්ඩයක් විකුණට පස්සේ ඒ විකුණපු භාණ්ඩයට අදාළ පිරිවැය තීරණය කරන්නේ කොහොමද කියලා. ඒකට ප්‍රධාන වශයෙන් භාවිත වෙන ක්‍රමවේද දෙකක් තියෙනවා. අපි ආයෙත් සිලෝන් ස්පයිස් ක්‍රාෆ්ටර්ස් ගැන හිතමු. හිතන්නකෝ එයාලා එකම જાතියේ බෝතල් දවස් දෙකකදී මිල ගණන් දෙකකට ගත්තා කියලා. දැන් එක බෝතලයක් වික්කොත් අපි ඒකේ වියදම විදිහට ගන්නේ පරණ මිලද අලුත් මිලද නැත්නම් වෙන මොකක් හරි එකක්ද? අන්න ඒ ප්‍රශ්නට පිළිතුරු තමයි ඊළඟට එන්නේ. මේ බලන්න ඔවුන්ගේ මිලදී ගැනීම ලොග් එක. මුලින්ම බෝතල් 100ක් රුපියල් 200ක් ගානේ අරන් තියෙනවා. දවස් කිහිපයකට පස්සේ තව බෝතල් 100ක් රුපියල් 220ක් ගානේ අරන් තියෙනවා. දැන් අපි මේ දත්ත ටික පාවිච්චි කරලා අර ක්‍රම දෙක කොහොමද වැඩ කරන්නේ කියලා බලමු. හරි, දැන් තමයි වැඩේ තියෙන්නේ. බලන්න මේ ක්‍රම දෙකෙන් එන වෙනස. FIFO ක්‍රමය, ඒ කියන්නේ මුලින් ආදේ මුලින් යයි කියන ක්‍රමය පාවිච්චි කළොත් අපි උපකල්පනය කරනවා අපි මුලින්ම ගත්ත රුපියල් 200 බෝතලේ තමයි වික්කේ කියලා. එතකොට විකුණුම් පිරිවැය රුපියල් 200යි. හැබැයි
බරිත සාමාන්‍ය ක්‍රමයේදී එහෙම නැහැ. අපි කරන්නේ බෝතල් 200ටම ගිය මුළු වියදම එකතු කරලා ඒක 200ෙන් බෙදලා එක බෝතලයක සාමාන්‍ය අගයක් ගන්න එක. එතකොට එනවා රුපියල් 210ක්. දැක්කනේ එකම විකිණීමට පිරිවැය දෙකක්. හැම වෙලේම භාණ්ඩවල වටිනාකම එක විදියට තියෙන්නේ නෑනේ. සමහර වෙලාවට ඒ වගේ වටිනාකම අඩු වෙන්න පුළුවන්. එහෙම වුණොත් මොකද අපි කරන්නේ? මෙන්න මේ වෙලාවට අපිට ශුද්ධ උපලබ්ධි අගය නැත්නම් net realizable value KTN NRV කියන සංකල්පය හරිම වැදගත් වෙනවා. සරලවම කිව්වොත් මේ කියන්නේ භාණ්ඩයක් විකුණලා ඒකට යන අමතර වියදම් ඔක්කොම අඩු කළාම අපේ අතට එන ශුද්ධ මුදලට. මේ ප්‍රමිතියෙන්ම උපුටා දක්වන වාක්‍යයෙන් කියවෙන්නේ ගිණුම්කරණේ හරිම වැදගත් මූලධර්මයක් ගැන. ඒ තමයි අපිට ඇත්තටම ලබා ගන්න පුළුවන් වටිනාකමට වඩා වැඩි අගයකින් වත්කමක් අපේ ගිණුම් පොත්වල තියාගන්න බෑ කියන එක. මේකට තමයි අපි විචක්ෂණ මූලධර්මය කියන්නේ. ඉතින් ඒ කියන්නේ භාණ්ඩයකට මොකක් හරි හානියක් වුණොත් ඒක පරණ වෙලා විකුණ ගන්න බැරි තත්වට ආවොත් එහෙමත් නැත්නම් වෙළඳ පොලේ මිලයක පාටම බැස්සොත් අපි ඒ භාණ්ඩයේ වටිනාකම අපේ පොත්වලින් අඩු කරන්න නැත්නම් රයිට් ඩවුන් කරන්න ඕන. හරි. දැන් අපි මේ එකතු කරගත්ත හැම තොරතුරක්ම සමාගමක මූල්‍ය වාර්තාවල ලෝකයට පෙන්වන්නේ කොහොමද කියන අවසාන අධ්‍යයනයට ඇවිත් තියෙන්නේ. 36 වෙනි ඡේදයට අනුව සමාගමක් තවන් FIFOද weighted average ද පාවිච්චි කරන්නේ. තමන් සතු මුළු භාණ්ඩ තොගේ වටිනාකම කීයේද, අමුද්‍රව්‍ය කොච්චරද, නිමි භාණ්ඩ කොච්චරද, අගේ අඩු කිරීම කරාද වගේ හරිම තීරණාත්මක තොරතුරු ගණනාවක්ම මූල්‍ය වාර්තා කියවන අයට පැහැදිලිවම අනාවරණය කරන්න ඕන. ඉතින් මේ හැම නීතියක්ම හැම ගණනය කිරීමක්ම අවසානයේදී ඇයි මෙච්චර වැදගත් වෙන්නේ? අපි මේ සම්පූර්ණ ප්‍රමිතියේ තියෙන සැබෑ වටිනාකම මොකක්ද කියලා සාරාංශයක් විදිහට බලමු. ඉතින් තීරණාත්මකම කාරණය තමයි මේක. LKS2 ප්‍රමිතිය නිසා හැම සමාගමක්ම එකම නීතිමාලාවකට අනුව තමයි Tamanගේ භාණ්ඩ තක්සේරු කරන්නේ. මේ නිසා ආයෝජකයන්ට, ණය දෙන ආයතනවලට සහ කළමනාකරුවන්ට සමාගම් දෙකක් අතර පහසුවෙන් සංසන්දනය කරන්නත්, නිවැරදි තීරණ ගන්නත් ලොකු උදව්වක් වෙනවා. ඉතින් මීළඟ වතාවදී යම් සමාගමක ශේෂපත්‍රයක් අතට ගත්තම එහි භාණ්ඩ කියන වචනයට ආදාළව තියෙන අගේ දිහා නිකම්ම බලන්න එපා. ඒ අගේ පිටුපස තියෙන කතාව මොකක්ද? ඒකෙන් ඒ සමාගමේ සෞඛ්‍ය ගැන කියවෙන්නේ මොනවද කියලා පොඩ්ඩක් හිතන්න.